ලංකාවෙන් කීයක්ද ගන්න රැට උයන්න? මොකද්ද? ලංකාවෙන් කීයක්ද ගන්න රැට උයන්න? ඔය හුන්ඩුවෙන් 3ක් ගන්නකෝ. ඒක තමයි ගැනීම මම සැරයක් ඇහුවේ. අනන්‍යාර්ථික කලාපයේ කටයුතු කරන්නට ඕන සාමකාමී අරමුණු උදෙසා for peaceful purposes. දැන් තවත් නැවක් අවිල්ලා තියෙනවා. මේ කොළඹ පෝට් එක තදාසන්න. පොඩ්ඩක් ඉන්න ගරු කතානායකතුමා මේක වැදගත් ප්‍රශ්නයක්. මොකද මේක සමහරක් මිනිස්සු ඉන්නවා කොච්චර ලෝභද කියනවා නම් පඩයක් ආවත් ඒක අරින්නෙත් නැහැ. ඒකත් ලෝභකමට හිර කරගෙන. බලන්න මතකයිද කියලා මේ ටික? මම සිංහල, මම දෙමළ, මම මුස්ලිම්. දැන් එහෙම ભેදයක් නැහැ, මේක එකයි. මේ අපි නිදහස් කරගත්ත රට, මේක අපේ රට, මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටය. ආඩම්බරෙන් කිව්ව නේද? දැන් කොහොමද? හුන්ඩුවේ ජනාධිපති. දැන් ඔන්න හුන්ඩුවේ ජනාධිපති කියනවා මෙහෙම. මේක රටක්ද? මේක රටක්ද? මේක හුන්ඩුවක්. හුන්ඩුවේ ජනාධිපති කියන්නේ කොහොමද දැන් සැපද වෙනස? හරිම වෙනසක් තියෙන්නේ හුන්ඩුවේ ජනාධිපති. ඒ මිසයිල ගහන්නේ. ඒ වුණාට ලංකාවට මිසයිලෙන් පොඩි කෑල්ලක් වන්නත් ඇති මුළු ලංකාවම ගිනිගන්න. මොකද දන්නවද? හැම එකාගෙම ගෙදර පෙට්ටල්. බයික් එකක්වත් නැහැ ඒත් ගෙදර පෙට්ටල්. ඔන්න අනුර ජනාධිපතිතුමාට මේක අවධානය පිණිස ගෝඨාභය මහත්තයාට වෙච්ච දේ තමයි ඔබතුමාටත් වෙන්න යන්නේ. පෙට්‍රල් එකක් ආවොත් ඔබතුමාටත් දෙයියන්ගම පිටයි. ඒ ඉන්න මේකට දැම්මම පියවරක් ගන්න. නංගිලා නඩු නැන්දලා බඩු අක්කල මරු. ගෑණි රණ්ඩු වෙන නිසා හොර ගෑණියක් හොයාගත්තා. එයා හොඳයිද? ඔක්කොම එකයි බං. අම්මලා ගෙදර සෝමෝ ගෙදර බොන්න බෑ බුරුවෝ ආමිනා බං අපේ මාමාරෙන් හායම්. උඩුඩපල ගත්තත් වට්ටක්කා, පිම්පල ගත්තත් වර්ටක්කා. එහා ගෙදර මගේ සුදු අක්කා, අදත් ඇද්දා මගේ චූකක්කා. කොහෙවත් ඉන්න අතප්පතක් නැති උන්ට උදව් කරන්න ගිහිල්ලා කෙලව ගත්ත නේද? දැන් සැපද? තු විතරක්. පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. ලංකා පළවෙනි ජනාධිපති කවුද? ජේ.ආර්. ජෝතිපාල. බලන්න ආවේ උංග කලකින් දැක්කේ නැති නිසයි. බලන්න ආවේ ලිපියක්වත් එවෙන්න. හලෝ අම්මේ මේ අර තාත්තගේ ණය වගේ තිබ්බේ කඩේට ඒ ටික දීලා දාන්න වැඩිපුර දෙන්න 10000ක් කඩේට. ඔයාට පුළුවන් නම් කඩේ ටෝක් කරන්න මුදලාලා කඩේ ගන්නවා මං. කෙල්ලෙක් සෙට් කරලා දියන්